Hello everyone, I'm Sampath Kaluarachi, your English teacher on YouTube and Facebook. අද දවසේ මම ඔබට ඉතාම සුවිශේෂී, ඉතාම වටිනා grammar lesson එකක් උගන්වන්න තමයි මේ සූදානම් වන්නේ. ඒ තමයි present perfect tense එක. ඉංග්‍රීසියෙන් කතා කරන්න නැතිවම බැරි tense එකක් තමයි මේක. අනිවාර්යෙන් ඔබ හොඳට මේක ඉගෙනගෙන හොඳට ප්‍රැක්ටිස් කරලා තියාගන්න ඕන. ඊටාම වටිනා ටෙන්ස් එක. මොකද්ද ටෙන්ස් එක? present perfect tense. present perfect tense එක. හොඳයි. අපි සිංහලෙන් අදහස් කියනවනේ මෙන්න මෙහෙම ලා තියනවා කියලා වාක්‍ය කියනවා නේද? මම පීට්සා කාලා තියනවා. මම කතරගම ගිහිල්ලා තියනවා. මම කාර් එකක් පදවලා තියනවා. ඔන්න ඔය වගේ අදහස් කියනවනේ ලා තියනවා කියලා. එවැනි අදහස් කියන්න තමයි අපි present perfect tense එක භාවිත කරන්නේ. මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ක්‍රියාපදය verb එක අනිවාර්යෙන් past participle වෙන්න ඕන. lesson එකට යන්න කලින් ක්‍රියාපදය ගැන පොඩි අවබෝධයක් දෙන්න ඕන මම ඔබට. දැන් eat කියන්නේ කනවනේ. eat කනවා. ඒකේ past tense එක ate කෑවා. මෙන්න මේවා පාඩම් කරගෙන තියාගන්න. මම YouTube එකටත් දාලා තියනවා lessons. eat කනවා, ate කෑවා. ate කියන්නේ past tense එක. past participle ස්වරූපය තමයි eaten. මේකට තමයි අපි past participle ස්වරූපය කියන්නේ. කාලා කියන අදහස. කාලා eaten කියන්නේ. එතකොට අපි present perfect tense එකේදී present විතරක් නෙවෙයි past, future, perfect tenses වලදී අපි ගන්නේ verb එකේ මෙන්න මේ past participle අවස්ථාව. තව එකක් අපි ගමු. drive කියන්නේ පදවනවනේ. drive පදවනවා. ඒකේ අතීත කාලය draw පැදෙව්වා. ඒකේ past participle ස්වරූපය driven පදවලා. drive, draw, driven. මෙන්න මේ ස්වරූපය තමයි අද අපිට අවශ්‍ය වෙන්නේ. තව එකක් බලන්න. break කඩනවා. past tense එක broke කැඩුවා. මොකද්ද past participle ස්වරූපය? දන්නවද? සමහර අය නම් දන්නවා past participle ස්වරූපය break ගේ. right. broken. broken කඩලා. broken කඩලා. ක්‍රියාපදය අපිට past tense සහ past participle කරන්න පුළුවන් ක්‍රියාපදයකට ed එකතු කරලා. ගොඩාක් ක්‍රියාපද past tense සහ past participle කරන්නේ ed එකතු කරලා. complete කියන්නේ සම්පූර්ණ කරනවා. complete සම්පූර්ණ කරනවා. completed කියන්නේ සම්පූර්ණ කළා. completed සම්පූර්ණ කළා. past participle ස්වරූපයත් completed my සම්පූර්ණ කරලා. මේ බලන්න past tense එකයි past participle එකයි same සමානයි. ඊ තියනවා d විතරක් දාලා අපි past tense සහ past participle කළා. කෙසේ වෙතත් අපි භාවිත කරන්නේ මෙන්න මේ තුන්වෙනි අවස්ථාව past participle ස්වරූපය perfect tenses වලින් වාක්‍ය නිර්මාණය කිරීමේදී. ඒක පැහැදිලි නේද? වාක්‍ය හදන්න කලින් verb එක කොහොමද වෙනස් වෙන්නේ කියලා දන්නේ නැත්නම් වැඩක් නැහැ. මේකෙන් වාක්‍ය හදන්න බෑ, ඔයාට හිර වෙනවා. ඒකයි මම කියලා දුන්නේ. හොඳයි. අපි දැන් යමු වාක්‍ය හදන ස්ට්‍රක්චර් එක බලන්න. present perfect tense එකේ වාක්‍ය හදනකොට පළමුව subject ගන්නෙ කර්තෘ. subject. කර්තෘ වශයෙන් ඔයාලට ගන්න පුළුවන් I, we, you, they, he, she, it, නිමල්, කමල්, බණ්ඩාර, චේතනා, භාග්‍යා, අනුර ඕන නමක් ඔබට ගන්න පුළුවන්. කවුරු වශයෙන්ද? subject විදිහට, කර්තෘ විදිහට. කර්තෘට අනුව අපි have has භාවිත කරනවා. have has ගන්නවා. I එක්ක නම් have. I එක්ක අපි ගන්නේ have. මතකයිනේ? I have.
VU දෙක මොකද්ද ගන්නෙ? VU දෙක ගන්නෙ. VU දෙක ගන්නෙ have. I have. VU දෙක ගන්නෙත් have. He, she, it නිමල්. ඒක වචන නාමපද සමග අපි ගන්නෙ has. He, she, it නිමල් කමල් සුනිල් එක්ක අපි ගන්නෙ has. පැහැදිලිනේ? මං ඊටාම සරලව ඔබට මේවා කියලා දෙන්නේ ඔබට හරියට ඉගෙන ගන්න දේ මනසට යන්න ඕන නිසා. නැත්තම් මේක වීඩියෝ එකක් බලලා නිකන් ඉඳලා වැඩක් නැහැ. මේක හොඳට ඔළුවට පිරිසිදුව වදින්න ඕන. එතකොට තමයි ඔබට වාක්‍ය හදන්න පුළුවන් වෙන්නේ. සබ්ජෙක්ට් ගන්නවා පළමුව. සබ්ජෙක්ට් අනුව have has තියෙනවා. I එක්ක have, VU දෙකක් ගන්න have, he, she, it නිමල් බණ්ඩාර චේතනා භාග්‍ය අනුර එක්ක ගන්නේ has. පැහැදිලිනේ? හොඳයි. ඔන්න ඊට පස්සේ තමයි ඊටාම වැදගත් දේ. ක්‍රියාපදය verb එක. verb එක තියන්න ඕන අර මං ඉස්සෙල්ලා කියපු past participle ස්වරූපේ PP දැම්මේ එකයි. past participle කියන්න. මෙන්න මේක තමයි structure එක. this is the structure. මෙන්න මේ structure එකට තමයි අපි වාක්‍ය නිර්මාණය කරන්නේ. හොඳයි. බලන්න මෙන්න මේ පළමු වාක්‍ය. මම පීට්සා කාලා තියෙනවා. මම පීට්සා කාලා තියෙනවා. දැන් අපි මේ වාක්‍ය හදමු. මම I. දෙවනුව අපි ගන්නේ I එක have. මේ ස්ට්‍රක්චර් එකට තමයි අපි වාක්‍ය හදන්නේ. I have. ඊට පස්සේ verb එක past participle. කාලා තියෙනවා. කනවා eat. ඒකේ past participle ස්වරූපය eaten. I have eaten pizza. on. I have eaten pizza. මම පීට්සා කාලා තියෙනවා. ලෝකේ මොන සුද්දත් මම පීට්සා කාලා තියෙනවා කියලා මෙන්න මෙහෙමයි කියන්නේ. පීට්සා විතරක් නෙවෙයි. ඔයා කාලා තියෙන ඕන දෙයක් ඔයාට කියන්න පුළුවන් මේ විදිහට. මම කොත්තුමී කාලා තියෙනවා. කොහොමද කියන්නේ? I have eaten කොත්තුමී. නේද? මම ස්ට්‍රෝබෙරි කාලා තියෙනවා. I have eaten strawberries. ඕන දෙයක් ඔය විදිහට කියන්න පුළුවන්. නේද? මම fried rice කාලා තියෙනවා. I have eaten fried rice. ඒ විදිහට කියන්න පුළුවන්. හොඳයි. ඊගා වාක්‍ය බලන්න. තව වාක්‍යයක් අපි හදමු. මම චෙස් සෙල්ලම් කරලා තියෙනවා. සෙල්ලම් කරලා තියෙනවා. මම චෙස් සෙල්ලම් කරලා තියෙනවා. කොහොමද මේ වාක්‍ය අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? මම I එක ගන්නවා අපි have. I have. සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවට කියන්නේ play කියලා නේද? play සෙල්ලම් කරනවා. එහි past participle ස්වරූපය played. ed දාන්නේ. I have played. මම සෙල්ලම් කරලා තියෙනවා. I have played. මම සෙල්ලම් කරලා තියෙනවා. මොනවද? chess. I have played chess. මම chess සෙල්ලම් කරලා තියෙනවා. බලන්න කොච්චර ලේසිද? ඔයාට මේ විදිහට ඕන තරම් කියන්න පුළුවන්නේ. මම ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා. කොහොමද කියන්නේ? I have played cricket. මම බැඩ්මින්ටන් සෙල්ලම් කරලා තියෙනවා. I have played badminton. මම ෆුට්බෝල් සෙල්ලම් කරලා තියෙනවා. I have played football. ඕන තරම් වාක්‍ය කියන්න පුළුවන්. පැහැදිලි නේද? හොඳයි. ඊගාව එක බලන්න. ඇය වේලාසනින් ඇවිල්ලා ඉන්නවා. නැත්නම් ඇවිල්ලා තියෙනවා, ඇවිල්ලා ඉන්නවා. අපිට කියන්න ඕන වෙනවා. ඇය වේලාසනින් ඇවිල්ලා. අපි එහෙම කියමුකෝ. ඇය වේලාසනින් ඇවිල්ලා. මං සිංහලෙන් ලියන්නේ දැන්. මං සිංහලෙන් ලියන්නේ. ඇය වේලාසනින් ඇවිල්ලා. කොහොමද අපි වාක්‍ය හදන්නේ? ඇය she. ඊට පස්සේ she එක ගන්න has. She has. එනවා come
ආවා came come වෙනවා came ආවා ඇවිල්ලා කියනකොට past participle ස්වරූපය comeයි come came come ඇවිල්ලා කියනකොට අපි ගන්නෙ comeයි she has come වේලාසනින් early she has come early ඇය වේලාසනින් ඇවිල්ලා බණ්ඩාර has come early බණ්ඩාර වේලාසනින් ඇවිල්ලා සඳරාජිනී has come early සඳරාජිනී වේලාසනින් ඇවිල්ලා ඔය විදිහට කියන්න පුළුවන් අපි යමු ඊගා වාක්‍යයට මම ජීප් එකක් පදවලා තියෙනවා කොහොමද අපි මේ වාක්‍ය කියන්නේ දැන් මතකද drive කියන verb එකේ past participle ස්වරූපය ඒක අනිවාර්යෙන් දැනගන්න ඕන have ට පස්සේ automatically don't ගාලා එන්න ඕන verb එකේ past participle ස්වරූපය මම ජීප් එකක් පදවලා තියෙනවා I have driven a jeep ජීප් එකක් කියනකොට අල් කයන්න ගන්න තමා දැම්මේ සරලව එහෙම හිතන්න I have driven a jeep මම ජීප් එකක් පදවලා තියෙනවා කියන්න බලන්න මම කාර් එකක් පදවලා තියෙනවා කියන්න I have driven a car very good මම වෑන් එකක් පදවලා තියෙනවා yes I have driven a van මම බස් එකක් පදවලා තියෙනවා I have driven a bus ඔය විදිහට කියන්න පුළුවන් පැහැදිලි නේද right අපි ඊගා වාක්‍යයට යමු ඔවුන් ව්‍යාපෘතිය අවසන් කරලා තියෙනවා නැත්නම් සම්පූර්ණ කරලා තියෙනවා ඔවුන් ව්‍යාපෘතිය සම්පූර්ණ කරලා තියෙනවා මම ඒක ලියන්නම් ඔවුන් ව්‍යාපෘතිය සම්පූර්ණ කරලා තියෙනවා මං කෙටියෙන් ලිව්වේ ඔවුන් නම් දේක අපි ගන්නේ හැව්ද හැස්ද අපි ගන්නේ හැව් they have සම්පූර්ණ කරනවා complete එහි past participle ස්වරූපය completed they have completed ඔවුන් සම්පූර්ණ කරලා තියෙනවා ව්‍යාපෘතිය the project the දාලා තමයි අපි project කියලා ලියන්නේ the project ව්‍යාපෘතිය they have completed the project ඔවුන් ව්‍යාපෘතිය සම්පූර්ණ කරලා තියෙනවා they have completed the project පැහැදිලි නේද මේක මම ඔබට මතක් කරනවා අපේ සතියට දින දෙකක් කරන ත්‍රිමාසික ඔන්ලයින් පාඨමාලාවක් තියෙනවනේ ඉතින් ග්‍රැමර් බිඳුවේ ඉඳලා පිළිවෙලකට ලස්සනට උගන්වන කෝස් එක උගන්වනවා විතරක් නෙවෙයි ප්‍රායෝගිකව ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා දෙනවා අපේ ප්‍රැක්ටිස් ගෲප් එකකුත් තියෙනවා ඒකට ඕන වෙලාවකට ජොයින් වෙලා ඉංග්‍රීසි ටික හදාගත්තට පස්සේ ඔබට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් යාළුවොත් එක්ක ඉතින් ඔබට අපේ ක්ලාසස් පිළිබඳ ඔන්ලයින් ක්ලාසස් පිළිබඳ තොරතුරු ලබා ගන්න ඕන විස්තර ලබා ගන්න ඕන මෙන්න මේ නම්බර් එකට 077යි 50යි 35යි 806ට ඔයාගේ නේම් එක WhatsApp කරන්නකෝ 077යි 50යි 35යි 806ට ඔයාගේ නේම් එක WhatsApp කරන්න හොදේ ටෙක්ස්ට් මැසේජ් දාන්න එපා අපි ඔයාට විස්තර ලබා දෙන්නම් කෝස් එකේ සුපිරි කෝස් එක අනිවාර්යයෙන්ම මාස 3 ඉංග්‍රීසි ටික හදා ගන්න පුළුවන් ලෝකේ කොතනක හිටියත් ජොයින් වෙන්න පුළුවන් ඔන්ලයින් ක්ලාස් එකක් නිසා වයස් ભેදයක් නැහැ ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ඕන කෙනෙකුට හැබැයි අවුරුදු 10න් 12න්වත් උඩ වෙන්න ඕන අවුරුදු 10න් 12න් උඩ අවුරුදු 75 80 දක්වා ඕන කෙනෙකුට ජොයින් වෙන්න පුළුවන් right හොඳයි අපි තව උදාහරණ වාක්‍යයකට යමු ඔහු මගේ කම්පියුටර් එක කඩලා එයා මගේ කම්පියුටර් එක කඩලා right කොහොමද අපි මේ වාක්‍ය කියන්නේ ඔහු මගේ කම්පියුටර් එක කඩලා ඔහුහි ඊට පස්සේ ගන්නවා has කඩලා break broke broken he has broken මගේ පරිගණකය
my computer. ඔහු මගේ පරිගණකය කඩලා. He has broken my computer. He has broken my computer. ඔය විදිහට තව එකක් කියන්න බලන්න මෙහෙම. ඇය මගේ කුඩය කඩලා. කොහොමද කියන්නේ? She has broken my umbrella. ඊගාව එක මල්ලි මගේ ලැප්ටොප් එක කඩලා. මල්ලි කියලාම කියන්න බ්‍රදර් කියන්න ඕනේ නැහැ. මල්ලිට මල්ලි කියලාම කියන්න ප්‍රශ්නයක් නැහැ. අපි ලාංකිකයෝ නිසා. මල්ලි මගේ ලැප්ටොප් එක කඩලා. මල්ලි has broken my laptop. පැහැදිලි නේද? අම්මා මල්ලි has broken my laptop. ඒ විදිහට අපිට කියන්න පුළුවන්. හොඳයි. අපි තව උදාහරණ වාක්‍යයකට යමු. මේක ඊටාම සුවිශේෂී වාක්‍යයක්. බලන්න මේක ඊටාම සුවිශේෂී වාක්‍යයක්. ගොඩාක් අය මේක වරද්ද ගන්නවා. ඒ නිසයි කියලා දෙන්නේ. මම ඒක සිංහලෙන් ලියන්නම් බෝඩ් එකේ මෙහෙම. මම සීගිරි ගිහිල්ලා තියනවා. දැන් ඔයා යනවට කියන්නේ go කියලා දන්නවා. ඒකේ අතීත කාලයක් දන්නවා went කියලා. past tense එක. past participle එකත් බොහෝ අය දන්නවා gone කියලා. ඉතින් අපේ අය මම සීගිරි ගිහිල්ලා තියනවා කියනකොට මෙන්න මේ gone අරගෙන I have gone to සීගිරිය කියලා කියනවා. හැබැයි මේක grammatically wrong. කොහොමද සර් wrong වෙන්නේ? සර්මනේ කීවේ have has ට පස්සේ verb එක past participle දාන්න. ඉතින් හරිනේ කියයි ඔබ. හරි, ඔබේ තර්කය හරි. නමුත් ඉංග්‍රීසි භාෂාවේ මතක තියාගන්න මෙන්න මේ සුවිශේෂී දේ. ඉංග්‍රීසි භාෂාවේ ඔබ කොහේ හරි ගිහිල්ලා නැවත ගෙදර ඇවිල්ලා ඔබ කාට හරි කියනවා නම් මම මෙන්න මෙහෙ ගිහිල්ලා තියෙනවා. ගෙදරදිම වෙන්න ඕනේ නැහැ. ඔෆිස් එකේදී වෙන්න පුළුවන්, මගතොටේදී වෙන්න පුළුවන්. ගිහින් ඇවිල්ලා ඔබ කියනවා නම් මම මෙන්න මෙහෙ ගිහිල්ලා තියෙනවා කියලා. එතනදී අපි gone වෙනුවට ගන්නෙ මෙන්න මේ BEEN ගන්නෙ. කවුද ගන්නෙ? BEEN. BEEN. එහෙනම් මම සීගිරි ගිහිල්ලා තියෙනවා. I have been to සීගිරිය. ඔන්න දැන් වාක්‍ය හරි. I have been to සීගිරිය. මම සීගිරි දෙපාරක් ගිහිල්ලා තියෙනවා කියලා කොහොමද කියන්නේ? 2 times කියන එක කෙටි කරලා ලස්සනට කියන්න පුළුවන් ඔයාට twice. 2 times කියන එක කෙටි කරා twice. I have been to සීගිරිය twice. මම සීගිරි දෙපාරක් ගිහිල්ලා තියෙනවා. තේරුණා නේද? ගිහිල්ලා ඇවිල්ලා මම ගිහිල්ලා තියෙනවා කියනකොට ගන්නේ gone නෙවෙයි been. එහෙනම් මට කියන්න මේක මම කතරගම ගිහිල්ලා තියෙනවා කොහොමද කියන්නේ? I have been to කතරගම. නේ? මම කතරගම දෙපාරක් ගිහිල්ලා තියෙනවා කොහොමද කියන්නේ? I have been to කතරගම twice. 2 times කියන එක. twice. right. මේක මම සිංගප්පූ ගිහිල්ලා තියෙනවා. දැන් සිංගප්පූ ගිහිල්ලා ඇවිල්ලා තමයි මේ කියන්නේ. සිංගප්පූරු ගිහිල්ලා ඇවිල්ලා යාළුවෙක් එක්ක කියනවා නැත්නම් හිතවතෙක් එක්ක කියනවා මම සිංගප්පූරු ගිහිල්ලා තියෙනවා. කොහොමද කියන්නේ? I have been to Singapore. මම සිංගප්පූරු දෙපාරක් ගිහිල්ලා තියෙනවා. කොහොමද කියන්නේ? I have been to Singapore twice. පැහැදිලි නේද? තව එකක් බලන්න. මම නුවරඑළිය ගිහිල්ලා තියෙනවා. I have been to නුවරඑළිය. මම නුවරඑළිය කිහිප වතාවක් ගිහිල්ලා තියෙනවා.
දෙවතාවක් නෙවෙයි කිහිප වතාවක් ගිහිල්ලා තියෙනවා. කොහොමද කියන්නේ? I have been to Nuwara Eliya several times. Several times. කිහිප වතාවක්. Several times. I have been to Nuwara Eliya several times. පැහැදිලි නේද? ඔයාද ඉගෙන ගත්තේ ඊටාම සුවිශේෂී grammar lesson එකක් present perfect tense. බොහෝ අය මගේ lessons පොත්වල ලියා ගන්නවා බොහොම හොඳයි. තව ඔයා පුළුවන් තරමක් වාක්‍ය හදන්න. හදලා කොහොම හරි ඉංග්‍රීසි ටික හදා ගන්න, ගොඩ දා ගන්න. ඔයාට පුළුවන් මේ දේ කරගන්න. හොඳයි. එහෙනම් අපේ පන්ති පිළිබඳ විස්තර ලබා ගන්න පුළුවන් මෙන්න මේ නම්බර් එකට. 077යි 50යි 35යි 806ට ඔයාගේ නේම් එක WhatsApp කරන්න. අපි සියලුම විස්තර ලබා දෙන්නම් අපේ පාඨමාලාව පිළිබඳ. හොඳයි. එහෙනම් අපි අදට මේ grammar lesson එක අවසන් කරනවා. අපි තව අලුත් lesson එකකින් හමු වෙමු. Have a nice day. Bye.